හරි කොහොමද යාළුවනේ ඔන්න එහෙනම් ඔයාලා අදත් අලුත් වීඩියෝ එකකට පිළිගන්නවා මගේ. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Unity වලින් පොඩි මොබයිල් ගේම් එකක් හදලා ඒකට කොහොමද මේ AdMob කියන ad network එක ඉම්ප්ලිමන්ට් කරලා අපි කොහොමද රෙවෙනියු එකක් හොයාගන්නේ කියලා. එහෙනම් අපි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම මම මේ වෙලාවේදී පොඩි බ්ලොග් පෝස්ට් එකක් ලියාගෙන තියෙනවා. මම මේ අද වීඩියෝ එකේදී කියලා දෙන දේ සම්පූර්ණ සාරාංශයක් තමයි මේ පොඩි බ්ලොග් පෝස්ට් එකේ ලියලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේකේ පල්ලෙහාට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් නම් සම්පූර්ණ මම ලියලා තියෙන දේවල් ටික. ඉතින් මේකෙදී ප්‍රධාන වශයෙන් මම කතා කරනවා මේ ad network එකේදී අපි banner ads, industrial ads සහ rewarded ad කියන ad යාති තුන ගැනම. ඉතින් මුලින්ම කතා කරොත් එහෙම මම ඔයාලට පොඩ්ඩක් තේරුම් කරන්න මේ banner ad එක කියන්නේ මොකක්ද කියලා. මේ banner ad එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපේ ස්ක්‍රීන් එකේ මෙන්න මේ පැත්තකින් පොඩියට pop up වෙන ads වලට තමයි මේ banner ads කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ industrial ads කියලා කියන්නේ අපේ සම්පූර්ණ mobile screen එකේ මෙන්න මේ විදිහට pop up වෙන ads. ඒ වගේම rewarded ad නම් ඔයාලා දන්නවත් ඇති සාමාන්‍යයෙන් අපිට game ගහද්දී අපිට lifeline එකක් වගේ ගන්න ඕන නම් එයාලා සමහරලාට පොඩි වීඩියෝ එකක් play කරනවා. වීඩියෝ එක බලලා විනාඩි තප්පර ගානකින් අපිට පුළුවන් වෙනවා lifeline එක ගන්න. අන්න ඒ විදිහට rewarded සම්පෙනේවට අපි කියනවා rewarded ads කියලා. ඉතින් මේ ads ජාති තුන තමයි මම අද කතා කරන්නේ කොහොමද මේ ads වලින් අපි revenue එකක් generate කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මේකේ පල්ලෙහා බැලුවොත් එහෙනම් මම මේ වෙනම ඒ කියන්නේ මේ ads ජාති තුනට මම වෙනම codes දීලා තියෙනවා. ඔයාලට මේ code එක copy කරලා ඔයාලගේ ඕනම තැනක පාවිච්චි කරගන්න උනත් පුළුවන්. ඉතින් මේ ටික තමයි මගේ blog post එකේ සරල සාරාංශයක් විදිහට තියෙන්නේ. ඔයාලට මේ ටික කියවලා තවත් ගන්න පුළුවන් දැනුම. මොකද මේකදී මම setup කරන විදිහ ඉඳලා ලියලා තියෙනවා. ඉතින් මම ඉස්සරහට ඒවා කරන විදිහත් කියන්න. හරි යාළුවනේ එහෙනම් මම මුලින්ම පොඩ්ඩක් කියන්නම් මම හදාගෙන දැන් තියෙන ගේම් එක. මේ තියෙන්නේ මම හදාගත්තු ගේම් එක. මේක Flappy Bird ගේම් එකක්. මම මේ ගේම් එක පොඩ්ඩක් ප්ලේ කරන්නම්. ඉතින් මේ වගේ ගේම් එකක් ඔයාලට හදාන විදිහ මුලින් ඉඳලා කියලා දෙන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. ගේම් එක හදපු විදිහ ගැන වීඩියෝස් අරන් ඉන්න කියලා මම එහෙම මොකද වීඩියෝ 3-4කින් මේක අරගෙන එන්නම්. හරි ඉතින් යාළුවනේ ඔන්න දැන් ගේම් එක ප්ලේ වෙනවා. හරි මම පොඩ්ඩක් ප්ලේ කරන්නම් ගේම් එක. හරි ඔන්න බලාගන්න දැක්කද ඇඩ් එක ලෝඩ් වෙලා අපිව රීඩිරෙක්ට් වුණා ඇඩ් එකේ තිබ්බ ලින්ක් එකට. ඉතින් යාළුවනේ මම ආපහු පොඩ්ඩක් යන්නම්. මේ බලන්න මේ තියෙන සම්පූර්ණ මොබයිල් ස්ක්‍රීන් එකේ මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ වෙච්ච ඇඩ් එකට අපි කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ඇඩ් එකක් කියලා. ඉතින් මේ ඇඩ් එක තමයි මේ විදිහට ලෝඩ් වෙලා තියෙන්නේ. දැන් මේව ඇත්තටම කිව්වොත් රීඩිරෙක්ට් වෙන්නේ Google එකට. මොකද මේක මම තව කොහෙවත් පබ්ලිෂ් කරලා නැහැ. ඒක නිසා රියල් ටයිම් ඇඩ් ලෝඩ් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා මේක Play Store හරි App Store හරි කොහේ හරි තැනක මේක පබ්ලිෂ් කරලා තියෙනවා නම් APK ෆයිල් එකත් එක්ක මේක පබ්ලිෂ් වෙලා තියෙනවා නම් මේක රියල් ටයිම් ඇඩ් වෙන්න ගන්න පුළුවන්. දැන් මම මේක ටෙස්ටිං පර්පස් එකකට කරන නිසා තමයි මේ විදිහට ඇඩ් ලෝඩ් වෙන්නේ. ඊට පස්සේ මම මෙන්න මෙතනින් ක්ලෝස් කරන ඇඩ් එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් නේද? මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා තවත් ඇඩ් එකක්. මේ තමයි අර banner ads කියන જાතිය. මේවා තමයි පොඩිවට pop up වෙන්නේ. ඉතින් මේ තියෙන banner ad. ඉතින් යාළුවනේ මම දැන් මේක හදාගෙන තියෙන කෝඩ් එක පොඩ්ඩක් පෙන්නන්නම්. හරි ඔයාලට බලන්න පුළුවන් මම මේකෙදි private variables තුනකට banner ad එක, industrial ad එක සහ rewarded ad එක කියන තුන අරගෙන තියෙනවා. ඇත්තටම කිව්වොත් මම ඒක මගේ ලේසියට ගත්තේ මේ ඔක්කොම එකපාරම මට පෙන්න ගන්න පුළුවන්. දැන් ඔයාලා බැලුවොත් එහෙම මේ load banner ad එක. ඒ කියන්නේ banner ad එක හැම වෙලේම load වෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ enumerate එකක් පාවිච්චි කරලා තියෙනවා. අර පොඩි time එකක් දෙන්න ඕන. මොකද ඇත්තටම කිව්වොත් start method එකේදී මේ අනිත් ඒ කියන්නේ industrial ad එක සහ rewarded ad එක load වෙන්න ඒවට පොඩි time එකක් ඕන. ඒක නිසා මම මෙතන මේ පොඩි time එක කියන්නේ දැන් මේකේ තප්පර 3ක් ඉඳලා තමයි මේ ad එක load වෙන්නේ. ඊට පස්සේ තප්පරයක් ඉඳලා තමයි මේ ad එක load වෙන්නේ. ඉතින් මම දැන් ඔයාලට පෙන්නවනේ මේ මෙන්න මේ industrial ad එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ මම දැන් මෙන්න මේක uncomment කරන්නම්. ඊට පස්සේ මම දැන් මෙන්න මේක comment කරන්නම්. නැත්නම් ඔය දෙකම එකට ආවම ඔයාලට හොයන්න බෑ. හරි ඔන්න දැන් rewarded ad එක තමයි load වෙන්න ඕන. rewarded ad එකත් එක්ක banner ad එක තමයි load වෙන්න ඕන. ඉතින් මේ පල්ලෙහාට ගියොත් එහෙම code එක තියෙනවා. මේ code එක ඇත්තම කිව්වොත් එහෙම මම වෙනම ඒ කියන්නේ අර එකම ඒ කියන්නේ වෙනම හදන්න නැතුව එකේ හදාගත්තා මට ලීසි වෙන්නේ. ඉතින් ඔයාලට මම මේ හැම එකම code ලියලා තියෙන වෙනම අර blog post එකේ ඔයාලට ඒකෙන් code ටික ගන්න පුළුවන්. හරි මම දැන් මේක save කරගෙන කොහොමද මේ rewarded ad එකත් එක්ක banner ad එක වැඩ කරන්නේ කියලාත් ඔයාලට පෙන්නන්න. හරි පොඩි වෙලාවක් යනවා මේක load වෙන්න. හරි අපි play කරලා බලමු යාළුවනේ. හරි මේක play compile වෙන පොඩි time එකක් යනවා. compile වෙලා දැන් load වෙන්න. මේකෙදි බලමු අපි කොහොමද මේ rewarded ad එක වැඩ කරන්නේ කියලා. banner ad එක නම් start method එකේදී හැම වෙලේම call වෙන නිසා පල්ලෙහින් ඔයාලට බලා ගන්න පුළුවන්.
හරි ඔන්න දැක්කද පොඩි ටයිම් එකක් යනවා මේ ටයිම් එකක් යනවා මෙතන ටයිම් එක ගිහිල්ලා තමයි ඇඩ් එක ක්ලෝස් කරන්න පුළුවන් මම හිතනවා ඔයාලා රිවෝඩ් දැට් වලදී මතකනේ අර ටයිම් එක පොඩි ටයිම් එකක් එක යනවා ඒක තමයි අපිට කරගන්න දේ කරගන්න තියෙන්නේ ඉතින් මේකත් මේ විදිහට ක්ලෝස් කරගන්න පුළුවන් මට මෙතනදී වෙන්න ඕනේ අර ටයිම් එකක් යනවා කියන දැන් මේ ඔක්කොම රීඩිරෙක්ට් වෙන්නේ Google එකට මොකද මෙතන මෙයාලා දීලා තියෙන දැනට normal Google එකට රීඩිරෙක්ට් වෙන නිසා අනිවාර්යයෙන්ම මේවා පබ්ලිෂ් කරාට පස්සේ රියල් ටයිම් විදියට ඇඩ්ලෝඩ් කරගන්න පුළුවන් වෙනවා ඔයාලට හරි මම ඒක ක්ලෝස් කරන්න හරි ඉතින් යාළුවනේ දැන් මම මේ ගේම් එක තව හදාගෙන යන ගමන් තියෙන්නේ දැන් සෑහෙන හදලා තියෙන්නේ මම ඔයාලට මේකෙත් වීඩියෝස් අරන් ඉන්න ඕන නම් ඔයාලා මට පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න මේ ගේම් එක හැදුවේ කොහොමද කියලා වීඩියෝස් 3කින් වගේ 4කින් වගේ ගේම් එක හැදුව විදිහ ගැන අරන් ඉන්න මොකද ගොඩක් අරන් ඉන්න නැහැ එතකොට එපා වෙනවා ඔයාලට මම දෙක් කරන ටික මම වීඩියෝ 3කින් 4කින් වගේ අරන් ඉන්න ඉතින් හරි දැන් ඉතින් මම ඔය ටික ඔක්කොම හදලා නැති දැන් මම මේ හැදුවේ කොහොමද කියලා ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් කියන්න හරිද යාළුවනේ ඉතින් මේකෙදි ඔයාලට මුලින්ම ඕන වෙනවා ඔයාලා මගේ බ්ලොග් පෝස්ට් එකට ගියොත් එහෙම ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ටිකක් පල්ලෙහාට ගියාට පස්සේ download Unity SDK ඇත්තටම කිව්වොත් මේකට ගියාට පස්සේ ඔයාලට යන්න පුළුවන් වෙනවා මෙන්න GitHub link එකට මේකෙන් ඔයාලට Google Mobile Ads Unity plugin එක download කරගන්න පුළුවන් මේ පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මේක download කරගත්තා නම් හරි ඉතින් ඒක download කරගත්තට පස්සේ ඔයාලා එන්න ඕන අපෝ පාරක් ඔයාලගේ Unity engine එකට ඇවිල්ලා මෙන්න මෙතන assets කියන එක click කරන්න click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ පල්ලෙහා තියෙනවා import new assets කියන එක ඊට පස්සේ import new assets කියන එක click කරාට පස්සේ ඔයාලට පුළුවන් වෙනවා අර download කරපු Unity package එක import කරගන්න මෙන්න ඔයාලගේ අදාළ file location එක තෝරලා මම හිතනවා මේ step එක ඔයාලට තේරෙන්නේ නැති කියලා ඊට පස්සේ ඔයාලා ඒක හරියට කරගත්තා නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ assets වල Google Mobile Ads කියන එක folder එකක් ඔයාලට ඇවිල්ලා තියෙනවා. ඔයාලා ඒක අනිවාර්යෙන් හරියට කරගන්න ඕන. හරි ඊළඟ step එකේදී ඔයාලට කරගන්න තියෙන්නේ අපහු පාරක් assets වලට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලේ Google Mobile Ads කියන එක ඇවිල්ලා තියෙනවා. මේක අරක හරියට කරගත්තාම තමයි එන්නේ. ඉතින් මෙතන settings කියන එක click කරාට පස්සේ ඔයාලට inspector panel එකේ ගියොත් එහෙනම් බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මෙතන ID එකක් දෙන්න තියෙනවා. මේ Android ID එක සහ iOS ID එක කොහොමද ගන්න කියලා මම ඔයාලට ඊළඟට කියන්නම්. ඉතින් මෙන්න මේ දෙක ගන්න නම් ඔයාලට තියෙන්න ඕන ඔයාලගේ අනිවාර්යයෙන්ම AdMob account එකක්. මේ AdMob account එකක් නිකන් තිබිලා හරියන්නේ නැහැ. ඔයාලගේ account එක verify වෙච්ච account එකක් තියෙන්න ඕන. දැන් මගේ මේකේ මම account එක ළඟදී හදාගත්ත account එක ඔයාලට බලන්න පුළුවන් ඒක approve වෙලා තියෙනවා. ඉතින් මේකේදී ඔයාලට payment profile එක සහ අනිකුත් දේවල් ටික complete කරලා තමයි මේක හදාගන්න වෙන්නේ යාළුවනේ. ඉතින් ඊට පස්සේ මම කියන්නම් ඔයාලට කොහොමද මෙතන app එකක් හදාගන්න කියලා. මෙතන apps ගිහිල්ලා add app කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් අලුතෙන් pop up වෙන එකේ මම දැන් මේක Android වලට හදනවා ඒ වගේම මට මේක iOS වලට ඕනේ නෑ මම ඊට පස්සේ continue කරනවා ඊට පස්සේ මම මෙතන දැනටම නිකන් නමක් දාගන්න යාළුවනේ ඔයාලට පෙන්නන්න හරි ඊට පස්සේ මම මෙතන add app කියන එක එනවා හරි ඊට පස්සේ මෙතනින් done කියන එක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පොඩි වෙලාවක් යනවා මේක load වෙන්න මෙන්න මේ app settings කියන එක app settings කියන එකට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ app ID එක ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ app ID එක copy කරලා අර මං කියපු දැනට මෙන්න මෙතෙන්ට ගෙනල්ලා දැන් මං ඔන්න ඕක හරි විදිහට මෙන්න මේ පේස් කරගන්න ඕන. දැන් මං ඒක පේස් කරන්නේ නැහැ මොකද මං දැන් මේ හදලා තියෙන එක වෙන එකකින් හදලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔතෙන්ට ඔයාලට පේස් කරන්න තියෙන්නේ. iOS වලටත් කරනවා නම් ඒ විදිහටම ඔයාලට අතනින් හදලා copy කරලා මෙතන පේස් කරන්න තියෙන්නේ. මං හිතනවා ඔයාලට ඒ ස්ටෙප් එක තේරෙන්නේ නැති කියලා. හරි ඊට පස්සේ යමු කොහොමද මම මේ ads ටික load කරගන්න හදාගත්තේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මෙතන empty game object එකක් හදලා තියෙනවා ads manager කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තියෙනවා ads manager කියන script එක මේකට attach කරලා තියෙනවා. හරි ඊට පස්සේ මේ ads manager කියන script එකට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ads manager කියන script එක මෙන්න මේ විදිහට. ඉතින් මේකෙදි මම හදාගෙන තියෙනවා මෙන්න මේ විදිහට ප්‍රධානම banners ad ಜಾති 3ක්. ඉතින් යාළුවනේ ඊට පස්සේ මම කියන්න ඕන දැන් අපිට ඕන වෙනවා මේකෙදි ප්‍රධාන වශයෙන් ඔයාලා බලා ගන්න මේ banner ID එක. මෙන්න මේ ID එක මෙතන මෙන්න මේ ID එක අපි ගන්න ඕන AdMob account එකේ. එතකොට AdMob account එකෙන් ගන්න නම් ඔයාලා අපහු පාරක් AdMob account එකට ගිහිල්ලා දැන් අපි අර හදාගන්න. ඉතින් මේකට ඔයාලට පේනවා මෙන්න මෙතන add units කියලා එකක් තියෙනවා. මෙන්න මේක එකපාරක් click කරන්න. මේක එකපාරක් click කරාට පස්සේ ඔයාලා get started කියන එක click කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අර මං කියපු જાති ads තියෙනවා. මේ තියෙන එක එක જાති ads. ඉතින් ඔයාලට banner ad එකක් හදාගන්න ඕන නම් මෙතන select කරා හරිම ලේසි. ඊට පස්සේ ඔයාලට මෙතන ඒ ad එකට අදාළ test ad එකට අදාළ මොකක් හරි ad unit name එකක් දෙන්න. ඊට පස්සේ මෙතනින් ඔයා create ad unit කියන එක දෙන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙදි මේ පළවෙනියටම හැදෙන්නේ අර අපේ මොකක්ද මේ තමයි අපේ අර මේ ad ID එක. ඒ කියලා කියන්නේ ad ID එක නෙමෙයි sorry මේක තමයි අපේ Android ID එක. මේක තමයි අපි අර කලින් copy කරලා දුන්නේ. ඊට පස්සේ මේ පල්ලෙහාට ගිහින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේක තමයි මේ ad එකට අදාළව අපිට හම්බෙච්ච ID එක. ඉතින් ඔයාලා මෙන්න මේක copy කරගෙන ඇවිල්ලා ඔයාලගේ banner ad ID එක එන්නන්න මෙන්න මේක. මේ තියෙන banner
ID එක. මෙන්න මේක ඔයාලට මෙන්න මෙතනින් පේස් කරගන්න පුළුවන්. දැන් මම මේ වෙලෙදි මේක පේස් කරලා පෙන්නන්නේ නැහැ. ඔයාලට මම කරන විදිය තමයි කියලා දුන්නේ. ඉතින් ඔයාලා පොඩ්ඩක් මගේ බ්ලොග් පෝස්ට් එකට ගියොත් බ්ලොග් පෝස්ට් එකෙත් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මම මේවට වෙනම ලියලා තියෙනවා. මේ තියෙන add unit ID එක. මෙන්න මේක තමයි හැම වෙලේම ඔයාලා copy කරලා ගෙනත් දෙන්න ඕන ID. ඊට පස්සේ ඒක හරියට ගෙනත් දුන්නාට පස්සේ මෙතන variable එකට ඒක set කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ පල්ලෙහා තියෙන code වලින් ඒ add එක load කරගන්නවා. ඉතින් මම හිතනවා ඒක කරන විදිහ ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් මම පෙන්නන්නම් තවත් පොඩි උදාහරණයක්. දැන් මම මෙතන මේක done කියන දෙනවා. ඊට පස්සේ තවත් අපි add එකක් add කරලා පෙන්නමු. හරි. දැන් මම ඔයාලට තවත් add එකක් add කරලා පෙන්නනවා. දැන් මම industrial type එකේ add එකක් add කරනවා. ඉතින් ඒකටත් අර විදිහටම නමක් දෙන්න පුළුවන් ඔයාලට කැමති විදිහට. ඊට පස්සේ create add unit කියන එක click කරාට පස්සේ ඔයාලට පුළුවන් වෙනවා add එකක් add කරගන්න. ඊට පස්සේ මේකත් අර විදිහටම තමයි යාළුවනේ. මේ ID එක copy කරගන්නවා. මේ app එකේ හොඳට මතක තියාගන්න මේක app ID එක නෙමෙයි. මේ උඩ එන්නේ හැම වෙලෙම app ID එක. මේක හැම වෙලෙම ගොඩක් වෙලාවට එක. හැබැයි මේතන එන ID එක ගත්තොත් ඒක තමයි වෙනස් වෙන්නේ. මේක තමයි add එකට unique ID එක. මේ add ID එක මෙන්න මේ විදිහට copy කරගෙන ඔය ඇවිල්ලා ඔය code එකේ දැන් industrial add එක මගේ පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන industrial add එකේ ID එක. මම මෙන්න මෙතන තමයි ඒක paste කරගන්න ඕන. ඒ වගේම blog post එකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ තියෙන්නේ මේ අදාළ add unit ID එක. ඔයාලා මෙන්න මෙතෙන්ට add ID එක copy කරලා ගත් එක paste කරගත්තා නම් හරි. ඉතින් මේ විදිහට තමයි යාළුවනේ මේ තුනටම කරන්න තියෙන්නේ. rewarded add එක ගත්තත් ඒ විදිහටමයි ඔයාලට කරන්න තියෙන්නේ. rewarded add එකත් අර විදිහටම ඔයාලට පුළුවන් මෙන්න මෙතන add unit එකේ මෙතන add unit කියන එක click කරලා මෙන්න මෙතන rewarded කියන එක select කරලා ඊට පස්සේ මෙන්න මෙතන details ටික දීලා වැඩ ටික කරගන්න. ඉතින් මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. හරි. ඉතින් මම දැන් ඔන්න ඔය විදිහට තමයි ads ටික හදාගන්න. ඉතින් මේ ads ටික හදාගත්තට පස්සේ ඊට පස්සේ එන ප්‍රශ්නේ තමයි ඔයාලා මේක අපි දන්නවා මේක මුලින්ම mobile එක, ඒ කියන්නේ APK එක build කරා මුලින්ම. ඊට පස්සේ build කරාට පස්සේ මේක Apple App Store එකේ හරි එහෙම නැත්නම් Google Play Store එකේ හරි publish කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාලට real විදිහට මේකේ Google එකෙන් add load වෙන්නේ. ඊට පස්සේ මේකට එන users like ඒ clicks එක මේක click කරාට පස්සේ ads දන්න ඇඩ් පොප් අප් වෙනවනේ. එතකොට ඒකත් එක්ක තමයි ඔයාලට revenue එක generate කරගන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යෙන් කියන්න ඕන ඔයාලා මේ AdMob account එක ගත්තොත් එහෙම මේ AdMob account එක verify කරගෙන තියෙන්න ඕන. මෙන්න මේ විදිහට දැන් මගේ ඒක verify වෙලා තියෙන්නේ. කියන්නේ approve වෙලා තියෙන්නේ. ඒ step එකත් ඔයාලා අනිවාර්යයෙන් යාළුවනේ කරගෙන තියෙන්න ඕන. ඉතින් මම දැන් ඔයාලට කියලා දුන්නා කොහොමද මේ ads ටික add කරගන්නේ කියලා. ඉතින් මහ ලොකු අමාරු වැඩක් නෙමෙයි. පොඩිවට මේ විදිහට script එක ලියාගෙන ඊට පස්සේ අපිට empty game object එකට මේක attach කරගෙන අර මම කියපු step ටික කරන්න විතරයි තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය ටික තමයි මට මේ වීඩියෝ එකේදී කියලා දෙන්න ඕනේ ඔයාලට කොහොමද මේ ads network එක කරා හොඳ revenue එකක් අපි generate කරගන්න කියලා especially Unity engine එක වගේ engine එකක් use කරලා. ඉතින් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එක බලලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එක විවෘතයි. ඔයාලට comment දාන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකේ මම හිතනවා ඔයාලට මොනවා හරි දෙයක් ඉගෙන ගන්න හම්බෙන්නේ නැති කියලා. ඉතින් ඉස්සරහට මම ඔයාලා කමෙන්ට් කරලා තිබ්බොත් එහෙම ඔයාලා කමෙන්ට් බලලා මම මේ ගේම් එක හදපු එක ගැන වීඩියෝ 3-4කින් අරගෙන එන්නම්. එහෙනම් මේ වීඩියෝ එකෙන් මම අතට ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය වේවා.